මේකෙදට යන්න ඕන බං. අපෝ මට නම් බෑ බං මේකෙදට යන්න. බලපන් කොහේ ඉතින් පාළු පාන. මේ වරෙන් බයි යන්න කිඹුලා කිඹුලේ එපා වෙලා තියෙන උඹ එනවා නම් මට මම යනවා යන්න. දෙපා ඉඳපන් මාත් යනවා. මේ මං කිව්වේ බං මට බෑ කියලා. බලපන් කොහේ ගෙදරින් එන සද්ද. මොකද බං උඹ බල්ලෙක් බිරුවක් බය වෙන්නේ මේ වරෙන් යන්න. ඔයාලගේ අම්මට නම් 4 දෙනෙක් ඉන්නවා. අපේ අම්මට මං විතරයි බං. මේ වරෙන් යන් මේ අපි හැරිලා යමු බං. එපා වරෙන් යන්. හරි යමන්කෝ. මොකද බං? උඹ දොර ඇල්ලුවෙත් නෑ ඒත් ඇරුණානේ. ඉන්නතර වෙන්න ඇති බං ඔය දොර ඇරෙන්න ඇත්තේ. එහෙනම් කමක් නෑ. කවුද ළමයි? අංකල් අද අපිට මේ නවතින්න පුළුවන්ද? මේ ගෙදර මම මුරකාරයා. ඔයාලා කැමති නම් නතර වෙන්න. මම යනවා මගේ ගෙදර. මොකද බල් ලයිට් තිබුණේ? දැන් මම මටත් බයයි බං. මොකක් බයයි බං? මම කියන්නේ එපා බං. මට නම් චූත් බරයි වගේ ගෙදර යන්කෝ අපි. කොත්තර ගියා බං. බයටම ගියා බං. මේ බං. ගියක් කියලා කිව්වේ. ඇණියුත් ඉන්නවා. දන්නේ ජන්තුවයි බිමාව එක්කන් ආවේ. උඹම ගිහලා කතා කරපන්. අක්කේ මොකද බං අක්කා උන් ගන්න? අක්කා කක්කා කැසද? අක්කේ මොකද අක්කා? මම නෙමෙයි ආවේ ජන්තු එක්කම ආවේ අක්කේ. ජන්තු. අනේ අක්කේ තමයි. එන්න කන්දානේ. කන්දේ මට කන්දේ. ඒ ජන්තු. තමයි නැකේ ආයේ ඉන්නේ අක්කේ. එන්නේ අම්මා. අනේ ජන්තු අයියා. ජන්තු පුතේ. අයියෝ. තෝ මොනවද බලු මාව දොර වහලා කී? නැතන කවුද ඉන්නවා? එකක් නෑ බං. ඕන යකින් නම්ම තමයි. එකක් තුනක් නෙමෙයි බං. දකින්නක් තමා. මේ අපේ තාත්තා මම පොඩි කාලේ බය වුණාට පස්සේ ගුරු කෙනෙක්ට කතා කරා. උගේ නම්බරේ තියෙන කෝඩ් එකක් ගාමු. මේ තියෙන්නේ අනේ කවුද අප්පා? අලුත් නම්බරයක්. හලෝ. හලෝ මේ රොක්සාමිද? මම රොක්ෂාමි තමයි කතා කරනවා. අනේ සාමි ලෝක කාර්යයක් වෙලා තියෙන්නේ. යකින්න කියලා වන්න. ඔව් මල්ලිකා වලවුවට එන්න පුළුවන්. ශාරි මට ලොකේෂන් එක දාන්නකෝ. සර බිසි තමයි. ඔව්. කල් කලින් දාන්නකෝ එන්න. ඒක යටේ කිව්වා. වඩින්න සාමි වඩින්න. ඇතුලේ යකා සාමි. කවුද පුතා ඇතුලේ යකින්නේ? ඉන්න සාමි ඉස්සර යන්න. සාමි යකාගේ සුවඳ දැනෙනවද? මට පාඩකන්දක් දැනෙනවනේ අප්පා. අනේ මුන්දලා කොහොමද වාඩිලා කොමේට? සාමි එනවා සාමි. අනේ පෙන්නේ කොන් යකින්නවා. මෙතන සාමි ඔය ගියත් දන්නේ පෙන්න. ෂෙරි. මාමගේ ඉන්න ගන්නවා කිව්වා. පිසිත් දෙනවා සාමි මාත් ෂෙරි. පාඩගමු. Oh!
කවුද අලුත් බඩුව? ෂේ. හොල්මන්ට උනත් යෙම කියන්නේ නෑ. මම මෙතන කියලා දැනගත්තද? සේරමල් එකතු වෙලා දැනගත්තද? ඵලයල්ල යන්න. ෂේ. එහෙම කතා කරන්න එපා. ඒක මගේ ජොබ් එකේ නෑ. උඹ බලවත් යකින්නක් නෑ. අනික තමා උඹ පිරිමියෙක් කියලා ඉපදුන උඹ ශිව. ඥානෙ කිව්වනම් ශක්ති. මේ එකම ඉපදිච්ච උඹ. ජරා කතා විතරක් කියන්න එපා. මම කාන්ති. ශාන්ති. උඹට බඩු වැඩි වෙලා. දැන් මෙතනින් ඵලයන් සාමි මාර බුලට් එකනේ බං. ටික්ටොක් කරමු ඒවත් දන්නවද? අර එක්කද අප්පා බය කරනවා. සාමි වැඩේ කොට ඊනම් අපිට යනවා. උඹලට ඵලයල්ලා. ඒකෙන් කියා. මචං. යා.